හයියාලෝනේ අවුරුදු නිවාඩුවට මම මේ ලෑස්ති වෙන්නේ ගමේ යන්න. ඔයත් එනවද මාත් එක්ක මගේ ගමට යන්න? එහෙනම් අපි ලෑස්ති වෙමු. මේක තමයි මම ගෙදර යද්දී ඉඳගෙන යන්නේ අදම. ලස්සනයිද? එහෙනම් යාළුවනේ මම ලෑස්ති. එහෙනම් අපි පටන් ගමු ගමේ යන අපේ ගෲප් එක. මාත් එක්ක ගමේ යමු. උදේ 8ට මේ ගමෙන් පිටත් වෙච්ච මට අනුරාධපුර මගේ ගෙදරට යන්න පැය 6ක් ගියා. මම බයෙද්දි දවල් 2යි වෙලාව. බස් එකෙන් බහලා කිලෝමීටර් 4ක් යන්න දෙන හින්දා අක්කාව මාව එක්කයි යන්න. අනේ ඉතින් මං ගෙදර ආවා. ආව ගමන් අම්මට කියලා රසම රස බත් එකක් කවා ගත්තා. මේ තමා මම නැති ටික අපේ ගෙදරට ඇවිල්ලා තිබ්බ අමුත්ති. මෙයාගේ නම සුදුමැණිකේ. මෙයාගෙන මම ඉස්සරහට කියන්න. මම මේ ගමේ ආවේ මාස 8කින්. බලන්නකෝ අපේ අම්මා මට රැට හදලා තියෙන මොනවද කියලා. දැන් ඉතින් ওই පොෂ් බබාලා ටික ගමේ ගෙදර මගේ මේ කුස්සියට නම් අරවා මේව කියාගෙන එන්න එපා. අම්මගේ මේ වරිච්චි ගහපු කුස්සිය ඇතුලේ මේ මැටි ලිප උඩ ඉදන කෑම වල රස වෙන කිසිම කෑමක මම විඳලා නැහැ. ඒ තරමටම මේ ගමේ ගෙදර කුස්සියේ කෑමක පුදුම රසයි. හයි යාළුවනේ good morning. මම ලෑස්ති වෙන්නේ අක්කත් එක්ක මාළු ගේන්න වැවට යන්න. අපි බලමු අපේ වැව මොන වගේද කියලා. ඉතින් එහෙනම් මාත් එක්ක මේ ගමන එකතු වෙලා එන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු අපේ ගමේ ලස්සන කොහොමද කියලා. දැන් මම කොයි විදියට ජීවත් වුණත් අවුරුදු ගාණක් අපි තුන්දෙනාගේ බර ඇද්දි මෙන්න මේ වාහනේ. ඒකින්ද අක්කා වගේම අම්මා මම අපි හැමෝම මේ වාහනේට ගොඩක් ආදරෙයි. වැව් කුඹුරු හේන් පහු කරගෙන අපි යන්නේ මේ ලොකු කැලයක් මැදින්. මේ පැත්තේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වල් අලි ගැටලුව. අම්මියෙක් ඉන්නවා. වැවට යන ගමනේදී පුංචි බලපට වගේක් කෑ ගහන හින්දා පොඩ්ඩක් බැලලා බැලුවා. මේ බලන්නකො මට හම්බෙච්ච මැණික් කැට ටික. ඔන්න ඉතින් ටිකින් ටික ගමනාන්තයට සේන්දු වුණා. මේ තමයි අපේ මාළු අරන් යන්න ආපු වැව. අනේ මට මාළු ගන්න එක ඔයාලට වීඩියෝ කරගන්න බැරි වුණා. මම ගෙදර ගිහිල්ලා මාළට පෙන්නන්නම්. මේ තියන්නේ අපි වැවට ගිහිල්ලා ගෙනාපු වැව මාළු. මාළු කපන වැඩේ අක්කට බාර දීලා අම්මයි මමයි පැත්තකටලා ඉඳගෙන යත් එක්ක කය එක ගහ හිටියා. මේ වෙලාවෙ ඉතින් ගෙදර බල්ලෝ දෙන්නටයි පූසු දෙන්නටයි පිස්සු හැදිලා වගේ ඉන්න වෙලාවක්. සරල ගැමි ජීවිතය ඇතුලේ මේ දේවල් හරිම සාමාන්‍ය දේවල්. මන් දන්නවා මේ ජීවිතයේ විඳින ඔයත් මේ ජීවිතේට මොන තරම් ලෝභ විදිහට ආසද කියලා. මම නම් පුදුම තරමට මේ ජීවිතේට ලෝභකමක් තියෙන්නේ. මේ ඉන්නේ රාජකාරි පටන් ගත්ත අපේ රෙක්සි සුදුමැණිකේ. පේනව නේද පොර කකා මාළු කටු කන විදිහ. ගම්මිරිස් සැටේ කියලා නෑ මේ පේනව නේද? ෂේප් එකේ එන හැටි මාළු කටු උස්සගෙන යන්න. ඔන්න බලන්නකො පොඩි කියලා නෑ ගම්මිරිස් සැටේගේ වැඩ කොහොමද කියලා. මේ ඉතින් ලොකු බ්‍රීඩ් වල බල්ලෝ නෙවෙයි. මෙයාලා කන්ට්‍රි ඩොග්ලා. ඉතින් ඒක හින්දා හැම දෙයකටම මෙයාලා හොඳට හොරු වෙලා ඉන්නේ. අක්කා මාළු ටික ඉවර කරනකන් අම්මා මාළු ටිකක් අරගෙන යන්න පටන් ගත්තා. මොකද අද දවස් අතරත් කරන්න වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. මගේ ආසම කෑමක් තමයි වැව් මාළු. මම ගමේ එන දවසට හොයාගෙන එන කෑම තමයි මෙන්න මේක. දැන් ඉතින් බඩ පැලෙන්න කන්නයි තියෙන්නේ. මේ පේනවා නේද බඩගෙඩිය බෝල වෙනකන් කාපු ගම්විරිස් සැටේට බඩ උස්ස ගන්න බැරුව වැටිලා ඉන්න හැටි. තාම ගෙනල්ලා දවසයි ඒ උනාට කන්න නම් පුදුම රුසියෙක්. හවස්වරු අපි පටන් ගත්ත පැණිවලලු හදන්න. මේවට පැණිවලලු කියනවා, උඳු වලලු කියනවා, එක එක නම් තියෙනවා. ඔයාලගේ පැත්තේ මොනවද කියන්නේ? අවුරුදු වලට මං අම්මගෙන් ඉල්ලුවේ මට පැණිවලලු හදලා දෙන්න කියලා. අපේ අක්කා නම් ඉල්ලුවේ එයාට හැඳ කැවුම් ඕනේ කියලා. ඒ විතරක් නෙවෙයි අම්මා කිව්වා අයියා වෙනුවෙන් එයා මුං කැවුම් ටිකකුත් හදනවා කියලා. අම්මලා ඒ වගේ දරුවෝ කැමති කෑම හදලා ඒවා කන දෙහා බලලා එයාලා විඳින්නේ අමුතුම සතුටක්.
මන්නේ කියලා උන්ට ගෙනම අම්මා ගියානේ. නෝඩ කියන්න එපා. අම්මා මම එදා කිව්ුන්නේ නෑ තියෙන්න ඇති අමතක වුණා. මම තමා මෙතන ලොකුම රාජකාරිය කළේ. අම්මා හදන පැණිවරුල කරන් කාපු එක තමා මම ඉතින් පැත්තකට වෙලා කළේ. මේ හදන කෑම වර්ග කන්න දීලා ඉවර වෙලා රහ කොහොමද කියලා අහන්නත් අම්මා අමතක කරන්නේ නෑ. අක්කේ කියලා ෂවර් එකේ නානා. ඇයි ඉතින් පෙරලීගෙන මාළු කාපු මෙයාව නැව්වේ නැත්තම් කොහොමද මම මෙයාව හුරතල් කරන්නේ? චුට්ටක්වත් කෑ ගහන්න නැතුව හරිම පුරුදුකාරියෙක් වගේ හරි සනීපිට නානවා. මේ දවස්වල එයාලටත් මේ රස්න හොල ගන්න හරිම අමාරුයි. අක්ක මෙයාව ගෙනල්ලා තිබ්බේ පාරේ ඉඳලා. අනේ මන් දන්නේ මේ වගේ අහිංසක සත්තුන්ව කොහොම පාරට විසි කරලා යනවද කියලා හිතාගන්න බෑ. පේනවා නේද සුදු මැණික සනීපෙට නාලා දැන් හොරතල් වෙවි මගේ ඔඩෙක්කට වෙලා ඉන්න ලස්සන. අක්ක මෙයාව අරගෙන නාවනම් පාරේ සමහර විට වාහනයකට අහු වෙලා යට වෙන්නත් තිබුණා. පව් අහිංසක ජීවිතය. ඔන්න යාළුවනේ අවුරුදු නිවාඩුවට ගමේ ඇවිල්ලා මගේ දෙවෙනි දවසේ නිමා වුණේ මෙන්න මේ රස කෑම එකෙන්. අපි බලමු අද මොනවද මම කරන්න කියලා. මන් දන්නවා ඔයාලගේ වලලත් මේ දවස්වල ගොඩාක් කාර්යබහුල ඇති. මොකද ඉතින් අවුරුදු වෙනවා කියලා කියන්නේ කෑම බීම හදනවා, නෑදෑයෝ ගෙදරට එනවා, වැඩ රාජකාරී කොටයිනේ. ඔයාලට මම පෙන්නන්නද ගමේ ගෙදර ආපුවාම ගොඩාක් දවස්වලට දවස පටන් ගන්න විදිහ. මේ දවස්වලට නම් මගේ දවස පටන් ගන්න මෙන්න මෙයාගේ. සුදුමැණිකේ අර ඈතින් වෙන්නේ එයාගේ අයියා. එයාගේ නම රෙක්සි. මෙයාලත් එක්ක ඉතින් හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. හරියට නිකන් හිනාව බෙදෙන මැෂින් එකක් වගේ මෙයාලා. අම්මේ මෙන්න හපනෝ. පේනවා නේද හපහපා ඉඳලා අම්මට කතා කළා විතරයි හැපුවේ නෑ වගේ කකුල ලෙව කන විදිය. හපනව නෙවෙයි ලෙව කනවා. මෙන්න මේව තමා දෝදේට මම කෑවේ. වම්බට තෙල් දාලා වැව මාළු හදලා මඤ්ඤක කළ මලවලා. මේ තියෙන ඩෙසර්ට් එක. මේ මම දොඩම් කරන්න කැමතිම විදිහක්. බලන්න ඔයාලත් මෙහෙම කාලා තියනවද කියලා. මන් දොඩම් කකා ඉද්දි අපේ අම්මා හැඳි කැවුම් හදන්න පටන් අරගෙන. අපේ අම්මා හදන කැවිලි වලින් රසම කැවිලි වර්ගය තමයි හැඳි කැවුම්. එයාට හොඳටම රසටම හැඳි කැවුම් හදන්න පුළුවන්. එළිය වෙනම ලිපක් බැඳගෙන කතා නොකර තාච්චියට තෙල් දාලා එයා මේ විදිහට හැඳි කැවුම් හදන්නේ හරිම ලස්සන හරිම අමුතු ක්‍රමයකට. එයාලා හොඳට දන්නවා කැවුම් හදද්දී උනත් තෙල් යන ප්‍රමාණය අඩු කරගන්නේ කොහොමද කියලා. අනිත් කැවුම් වගේ නෙවෙයි. හැඳි කැවුම් හදද්දී අඩුමඩු ගින්දරේ මේක හදන්න ඕන කියලා තමයි අම්මා මට කියලා දුන්නේ. ඔහම ඔහ දැන් කෑවේ. හතුමනතයි යන්න මැක්සි. හැඳි කැවුනුයි පැණිවලු විතරක් නෙවෙයි. අපේ අක්කා කොකිසුත් හැදුවා. අම්මා වගේම තමයි එයත්. එයත් අවුරුදු කෑම හදන්න ගොඩක් දන්නවා.
good morning මගේ යාළුවනේ. අද ගමේ ආවෙත් 4 වෙනි දවස. අද සිංහල හින්දු අලුත් අවුරුද්ද. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. බලන්නකො මගේ ගමේ හිමිදිරියට තියෙන ලස්සන මල් පිරුණු ඉත්තගස් විතරක් නෙවෙයි මලින් බරවිච්ච අඹ ගස් කජු ගස් මේ දවස්වල ගමේ හැම තැනම වෙල්යාය මැදින් මේ විදිහට ඉර පායන් එද්දි පුදුම ලස්සනයි. ඉස්සරනම් ඉතින් මෙහෙම රතිඤ්ඤ දාන්න යාළුවෝ ගොඩක් හිටියා. හැබැයි දැන් ඉතින් හැමෝම ලොකු වෙලා වෙන ජීවිත ගත කරද්දි හැමෝටම ඒ ගොඩක් දේවල් මග ඇරිලා. දැන් වෙලාව 9:36යි. අවුරුදු ලබලා විනාඩි 4ක් වුණා. ඉතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. කිරියෙන් පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා. අපේ ගෙදර සාමාන්‍යයෙන් නැග චාරිත්‍ර හරියටම කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ තාත්තගේ උපන්දිනේ යෙදලා තියෙන්නේ අදට. එයා නැති වෙලා දැනට අවුරුදු 21ක්. ඉතින් ඒකින්ද අවුරුදු චාරිත්‍ර නම් අපි හරිම විදිහට කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි පුළුවන් විදිහට අවුරුදු සමරනවා. මේ පේනවා නේද අපේ අම්මා උදේම දුන් දාන කිරිබතක් තවන ගමන් හිටියේ මම කුස්සියට එද්දි. මේ තමයි අම්මලාට තියෙන සුපර් පවර් එක. ඔයාලටත් මේ සුපර් පවර් එක අම්මගෙන් හම්බෙලාද තියෙන්නේ? අම්මගේ අතින් මේ හදන කිරිබත තමයි මම මේ ලෝකේ කපු රසම කිරිබත. මං හිතනවා අපි හැමෝටම මොන රාජපෝෂණ හම්බුණත් අම්මගේ අතින් හදන කෑම තරම් කිසිම කෑමක් රස නැහැ. මං හිතන්නේ ඔයාලටත් එහෙම වෙන්න ඇති. මේ තමයි අපේ පුංචි අවුරුදු කෑම මේසේ. කිරිබත්, ලුණු මිරිස්, ඉස්සෝ කරියක්, එතකොට කෙසෙල්, පැණි කැවුම්, උඳු වලලු, හැඳි කැවුම්, තල මේ ගොඩක් දේවල් හැදුවා. මෙතන නැති වුණාට මුං කැවුනුයි කොකිසුත් අපි හැදුවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි අක්කයි විතරයි. ඒකින්ද ඉතින් අපි තුන්දෙනාගේ පුංචි අවුරුදු මේස තමයි මෙන්න මේක. අවුරුද්දට කාලා කරලා දැන් ඉතින් තුන්දෙනාත් එක්ක මේ නෑගම් යනවා ළමයි. මේ තමයි මගේ ලෝකෙම මගේ අම්මා. ඉස්සරහා ඉන්නේ මගේ අක්කා. මේ දින තමයි ඉතින් ජීවිතේ මම තැනක ඉන්නවා නම් ඒ හැම තේටම අඩිතාලම දැම්මේ. අවුරුද්දට තුන්දෙනාත් එක්ක මේ විදිහට අපේ අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ නෑදෑයගෙවල් වල මෙන්න මේ විදිහට ළමයි පිටත් වුණා. නෑගම් යන්න ගෙදරින් පිටත් වුණේ දවල් 12:00ට විතර. ආපහු ගෙදරට ආවේ හවස 5ත් පහු වෙලා. මේකට අපේ පැත්ත කියන්නේ චීනාල කියලා. ගුරු පාරෙන් ගමේ ලස්සන බලා ඔන්න යාළුවනේ අවුරුදු නෑගම් ගිහිල්ලා ගෙදර යනවා. ඉතින් යාළුවනේ මගේ අවුරුදු මෙන්න මේ විදිහට තමයි ගත වුනේ. ඔයාලත් සතුටින් ගත කළා නේද මේ අවුරුද්ද? එහෙනම් අපි ගමේ තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මතක් කරලා subscribe කරන්න, like කරන්න, share කරන්න. මං ඔයාලගේ රිතෝ.